සුබ දවසක් කියලා මගේ යාළුවෝ ඔක්කොම SLDV YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ මගේ channel එකට අලුත් කෙනෙක් වුණා අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න. මම දාන අලුත්ම වීඩියෝ notification එක මාල්ගේ ඔයාලා ළඟටම ගෙන්න ගන්න ඕන නම් bell icon එක උඩ click කරලා notification all දෙන්න. ඉතින් යාළුවනේ මම අද ඔයාලට ගෙන WhatsApp mod part 1 වීඩියෝ එක. හුඟක් අය WhatsApp mod ගැන කියලා දුන්නට mod දුන්නට ඔයාලට කියලා නෑ නේද ඔයාලටම කියලා WhatsApp mod එකක් හදාගන්න විදිය. ඉතින් මම අද කතා කරන්න යන්නේ ඔයාලටම කියලා WhatsApp mod එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ වීඩියෝ වලින් ඔයා වීඩියෝ එක skip නොකර හරියටම බලන්න ඕන. වීඩියෝ කොහෙන් හරි skip කරොත් ඔයාලට මේක කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ app එක run වෙන්නේ නෑ. ඉතින් අපි යමු වීඩියෝ එකට. මේකට ඔයා මුලින්ම application එක download කරගන්න ඕන. මෙන්න මේ empty manager කියන්නේ එන්නේ app එක. මේ app එක play store එකේ නෑ. මම පළලා description එකේ app එකේ link එක දාලා තියෙනවා. ඔයා එකෙන් ගිහලා app එක download කරගන්න. දැන් ඔයාට mod කරන්න ඕන WhatsApp එකට ගන්න GB එක හරි U එක හරි FM WhatsApp එක හරි ඔයා ළඟ තියෙනම් ප්‍රශ්නයක් නෑ. නැත්තම් මම පහළ description එකේ app තුනේම link දාලා තියෙනවා. ඔයාට කැමති WhatsApp එක download කරගන්න. කැමති එකක් edit කරන්න ඕනම එකක් edit කරන්න මේ විදිහටමයි යන්නේ. ඒක නිසා වීඩියෝ එක skip නොකර බලන්න හරියටම. මම දැන් යනවා empty manager කියන app එකට. empty manager app එකට ගියාට පස්සේ empty manager app එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ window දෙකක් එක්ක අලුත් ඉන්ටර්ෆේස් එකක් එනවා. මේකට ගියාට පස්සේ ඔයාලට දැන් ඕන එක වැඩ කරන්න වම් පැත්තක වුණත් කමන්න දකුණු පැත්තක වුණත් කමන්න ඔයාලට කැමති එක වැඩ කරන්න හැකි දෙකේ වුණත් එකපාර වැඩ කරන්න හැකි. ඒ පහසුකම් දීලා තියෙනවා මේ app එකෙන්. දැන් ඔයා තෝරගන්න ඕන කොහෙද ඔයා download කරපු FM U GB මොකක් හරි WhatsApp එකක් තියෙන තැන. සාමාන්‍යයෙන් මොක download කරලා පස්සේ වැටෙන්නේ මේ download කියන එකට. නෑ ඒක නැති වුණොත් ඔයාට පොඩ්ඩක් හොයලා ඒ app එක පොඩ්ඩක් හොයා ගන්න. download එකට ගියාට පස්සේ ඔයා download කරපු සේරම දේවල් එතන තියෙනවා. ඔයා ඊට පස්සේ ඔයා download කරපු GB WhatsApp එක හරි ඕනම WhatsApp එක උඩ එකපාරක් click කරන්න. click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ message එකක් එනවා. මේ message එක ආවට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ දෙවණියට මැද view කියලා බටන් එකක් තියෙනවා. ඔයා මෙන්න මේ view කියන එක දෙන්න. view දුන්නට පස්සේ ඔයාට මෙන්න මේ වගේ අලුත් ඉන්ටර්ෆේස් එකකට එනවා. ඔයාට ඊට පස්සේ මෙන්න මේ මෙතන පෙන්නන අවසානට මෙන්න මේ resource කියලා එකක්. මම අද කියලා දෙන්න හදන්නේ මෙන්න මේ resource එක ඇතුලේ වැඩ කරන්නේ කොහොමද කියලා. resource එකෙන් edit කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා මෙන්න මේ resource කියන එක open කරගන්න ඕන. ඒක open කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ වගේ අලුත් message එකක් එනවා. ඔයා මෙන්න මේකේ පළවෙනියට තියෙන ARSC editor කියන එක දෙන්න ඕන. ඒක දුන්නාට පස්සේ ඔයා අලුත් මේ විදිහකට වැටෙනවා. ඒකට වැටුණාට පස්සේ ඔයා මෙන්න මේ අවසානට තියෙන com GB WhatsApp මෙන්න මේක ඔයා එන්නේ එක දෙන්න. ඒක දුන්නට පස්සේ ඔයා මේ වගේ අලුත් ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා. ඊට පස්සේ ඔයා මෙන්න මේක මෙන්න මේ අවසානටම තියෙන 7F12 string කියන එක දෙන්න ඕන. ඒක දුන්නට පස්සේ ඔයා තව ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා. ඒක දුන්නට පස්සේ ඔයාට මෙන්න මේ පළවෙනියටම පෙන්නනවනේ string කියලා. ඔයා එන්නේ එක දෙන්න. ඒක දුන්නට පස්සේ තමයි වැදගත්ම කොටස එන්නේ. දැන් මෙතනින් තමයි ඔයාට ඕන දේවල් edit කරගන්න තියෙන්නේ. ඒක අපි තව ටිකක් ලේසි කරගන්න අපි WhatsApp GB WhatsApp එකත් open කරගමු. ඔයාට පේනවා ඇති මේ GB WhatsApp එක open කරගත්තට GB WhatsApp එකේ මුකුත් නැහැ. කිසි දෙයක් එකේ නැහැ. ඉතින් අපිට මේක edit කරගන්න ඕන දේවල් අපි ඉස්සෙල්ලාම බලමු මෙන්න මේක edit කරන්න. මෙන්න මේ GB setting කියන එක. GB setting කියන එක edit කරන්න ඕන නම් ඔන්න GB setting කියන වචනේ ඔහොමම ගිහිල්ලා මෙන්න මේ app එකේ මෙන්න මේ dot තුන උඩ ඔබන්න.
ඒක උඩ එබුවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. මේක ඔයා මෙන්න මේ තුන්වෙනියට දෙන ෆිල්ටර් කියන එක දෙන්න. ඒක දුන්න පස්සේ ඔයාලට මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. මේ මෙතන ඔයාගේ GB setting කියලා නම් වැටෙන එකක් නෑ. එතන ඊට පස්සේ ඔයා ගහන්න ඕන ඔය GB අපි එතන එඩිට් කරන්න බලාපොරොත්තු වෙන GBS setting කියන එකනේ. ඔයා ඒක සිම්පල් කැපිටල් අකුරු ඒ විදිහටම කිසි වෙනසක් නැතුව ඒ විදිහටම ගහන්න ඕන මෙතන ඇවිල්ලා. මෙතන ගහලා ඕකේ දෙන්න. ඊට පස්සේ ඔයාලට පෙන්නනවා එන්නේ GB setting කියන එක. ඒක උඩ ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ මැසේජ් එකක් එන්නේ. මේක ඔයා මෙන්න මේ මෙතන ඔයාට ඕනම එකක් ගහගන්න. මං ගහනවා මෙතන SLDV setting කියලා ගහනවා. setting දීලා ඕකේ දෙන්න. ඊට පස්සේ මෙතනින් මේක සේව් කරගන්න. ඊට පස්සේ දැන් මෙතන වැටෙන්නේ ඒක ඉන්ස්ටෝල් කරාට පස්සේ SLDV setting කියලා. මෙතන GB setting කියලා නෙමෙයි වැටෙන්නේ SLDV setting කියලා. ඊට පස්සේ ඔයාට ඒ වගේ මෙන්න මෙතන ඕනම දෙයක් එඩිට් කරගන්න හැකි. ඊට පස්සේ මම ආයේ තව දෙයක් ඔයාලට කියලා දෙන්න. අපි මෙන්න මේ මැසේජ් කරන තැන තියෙනව නේද? මෙන්න මේ type a message කියලා. මම දැන් කියලා දෙන්නම් මෙන්න මේ type a message කියන එක වෙනස් කරගන්නේ කොහොමද කියලා. ඒකටත් අපි එන්නේ type a message කියන එකේ තියෙන අකුරු ටික අර විදිහටම අර ඇප් එකේ මෙන්න මේ ඩොට් තුන උඩ ක්ලික් කරලා ෆිල්ටර් වලට ගිහිල්ලා මෙතන type කරන්න. මම ඒක type කරලා තියෙන හින්දා මම ඒක කරනවා. ඔයා ඒක මේ විදිහටම type කරන්න. ඔක්කොම ටික type කරත් කමක් නැහැ. නැත්නම් මේ type කියන කැලේ විතරක් type කරොත් ඇති. ඊට පස්සේ ඔයා ඕකේ දෙන්න. ඕකේ දුන්නාට පස්සේ ඔයාට මෙන්න මෙතන පෙන්නනවා type a message කියලා. ඔයා එන්නේ ඒක දෙන්න. ඒක දීලා ඉවරලා ඔයාට ඕන නමක් සාමාන්‍ය ඉතින් ඔයාලා නම් වගේම නේ ගහන්නේ. ඒ ඔයාලට ඕන එකක් ගහගන්න එතන. මම මෙතන ගහනවා මගේ channel එකේ නම SLDV mod කියලා. ගහලා ඉවරලා ඕකේ දෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් එක සේව් කරන්න. නැත්නම් ඔයාලට පෙන්වන්න ඇති මෙන්න මේ type status කියලා තියෙනවා. ඔයාට එතනත් ඕන නම් ඔයාගේ විදිහට edit කරගන්න හැකි. දීලා ඔයා මෙතන සේව් කරගන්න. සේව් කරලා ඕකේ දෙන්න. ඊට පස්සේ අපි ආයි බලමු මෙන්න මේ chats කියන තැන. මෙන්න මෙතන edit කරගන්න. මෙතන අපිට ඕන නමක් දාගන්න. ඒකට අපි එන්නේ chat කියන එක ඒ විදිහටම ගිහලා මෙන්න මෙතන අර වගේම ගහන්න ඕන. chat chats කියලා ගිහුවට පස්සේ ඔයාලට මෙතන හුඟක් මැසේජ් එනවා. මෙතනින් ඔයා තෝරන්න ඕන setting chat නෙවෙයි මෙන්න මේ chat කියන එක. මෙතන ඔයාට ඕන එකක් ගහගන්න. මම මෙතන ගහනවා D S L TV chats ඕකේ දෙනවා. ඊට පස්සේ ඒ වගේම අපි අර සේව් කරන්න ඕනේ ඒක. සේව් කරලා ආයෙ අතන්ට යනවා. එතනට ගිහලා ආයෙ අපි බලමු group කියන එක වෙනස් කරන්න. groups ඒක වෙනස් කරන්න අර වගේම දීලි වල මෙතන ඕකේ දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ යනවා. මෙතනින් ඔයා මෙන්න මේ group participation කියන එක ඔයා දෙන්න. ඒක දීලි වල ඔයාට මෙන්න මෙතන ඕන විදිහට groups කියලා ගහගන්න. නැත්නම් TV කියලා ගහනවා මගේ channel එකේ නමත් එක්ක. මට දැන් මෙතන පොඩ්ඩක්
මෙන්න මෙතනත් ගහගන්න. මෙතන මට හරියටම මතක නැහැ. මෙතන හරි අතන හරි තමයි හරියටම නම ගහන්න ඕනේ. GROUP කමන එතනත් ගහලිතා අපි මේක සේව් කරමු. සේව් කරලි වෙලා ඔයාට ඔය වගේ ඕනම දෙයක් සේව් කරගන්න හැකි ඇප් එකෙන් බලලා මෙතන ඇවිල්ලා සර්ච් කරලා ඊට පස්සේ ඔයාට ඕන විදිහකට හදාගන්න හැකි. තව දෙයක් මෙන්න මේවා මෙන්න මේ ප්‍රසන්ටේජ් මාක් තියෙන ඒවා මෙන්න මේවා ඒවා කොයි වෙලාවකවත් වෙනස් කරන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාගේ ඇප් එක රන් කරන්න බැරි වෙනවා. එරෝ කියලා වැටේවි අනිවාර්යෙන්ම. මෙන්න මේවා කොහොමවත් වෙනස් කරන්න යන්න එපා. මෙන්න මේ ක්වෙස්චන් මාක් තියෙන ඒවා මේ ප්‍රසන්ටේජ් මෙතන මේ විදිහට තියෙන ඒවා ඔව මුකුත් ඔයා වෙනස් කරන්න යන්න එපා. මෙන්න මේ වගේ මෙසේජ් වෙනස් කරන්න ගියට කමන්නේ. මෙන්න මේවා වෙනස් කරාට කමන්නේ. මේවා ඔයාලට ඕන විදිහට එඩිට් කරගන්න. ඒවා මෙන්න මේවා ඔයාලට කැමති විදිහට එඩිට් කරගන්න. ඉතින් ඔය ඔක්කොම කරගෙන ඉවරලා මෙතන ඔයා සේව් කියන එක දෙන්න. සේව් කියන එක දීලි වෙලා ආයි අර මුලට යන විදිහටම මෙන්න මේ මෙතන ඊතලයේ ඔබලා ඔයා මුලට යන්නේ. මුලට ගියාට පස්සේ මේකෙනුත් මුලට යන්න. ගියාට පස්සේ ඔයාට මෙන්න මේ ඉන්ට්‍රෝ කියලා මැසේජ් එකක් එනවා. මේ මැසේජ් එක ආවදාස්සේ ඔයාට මෙන්න මේ මෙතන ඔයාගෙන මේක හිස් කොටුවක් වේවි අලුතෙන් ඇප් එක ගත්ත එක්කෙනෙක් නම් එහෙම වුණොත් මෙතන ටික් මාක් එක දාලි වෙලා ඕකේ දෙන්න. ඕකේ දුන්නාට පස්සේ ඔයාට පේනවා ඇති අප්ඩේටින් කියලා වැටෙනවා. අප්ඩේටින් කියලා වැටුණා. ඔයාට පේනවා ඇති දැන් මෙන්න මේ අපි බලපු රිසෝස් කියන එක හයිලයිට් වෙලා තියෙනවා. ඉතින් අපි මුලට යමු. මෙන්න මේක ඔබලා ඔයා මුලට යන්න. ගියාට පස්සේ ඔයාට පෙන්නනවා ඇති GB WhatsApp මෙන්න මේක තියෙන්නේ. ඔයා මෙන්න මේක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන මේ ෆන්ක්ෂන් කියලා තියෙන්නේ. ඔයා ඉන්නේ ෆන්ක්ෂන් කියන එක දෙන්න. ඒක දුන්න පස්සේ ඔයාට මෙන්න මේ පළවෙනියට පෙන්නනවා ඇති AP singing කියලා. ඔයා මෙන්න මේ AP singing කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. මේක ඔයා මෙන්න මේකේ ඕකේ කියන එක දෙන්න. ඕකේ කියන එක දුන්නාට පස්සේ ප්‍රොසෙස් වෙන ටිකක් වෙලා ගන්නවා. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ආයි හයිලයිට් කරපු ඇප් එක පෙන්නනවා. ඔයා ඒක ඕපන් කරගන්න. ආයි ඊට පස්සේ ඔයාට ඕන මෙතන ඉන්ස්ටෝල් කරන්න. මගේ නම් එතන ඉන්ස්ටෝල් දෙන්නේ නැහැ. ඒක zoom එකට යනවා. ඊට පස්සේ ඇප් එක තියෙනවා. අපි යන් my file වලට ගිහිල්ලා ඒ ඇප් එකේ empty manager මෙන්න මෙතන පෙන්නනවා GB WhatsApp මේ තියෙන්නේ Sensing APK කියලා. ඔයා එතන ඉන්ස්ටෝල් දෙන්න. ඉන්ස්ටෝල් දුන්නාට පස්සේ ටිකක් වෙලා ඔයාලා ඉන්ස්ටෝල් දෙන්න. ඊට පස්සේ මෙන්න මේ ඕපන් කියන එක දෙන්න. ඕපන් කියන එක දුන්නාට පස්සේ ඔයාට පේනවා ඇති මෙන්න මෙතන අපි දාව විදිහට SLDV chat කියලා වැටලා තියෙනවා.
ආයි මෙතනම තියෙනවා ISLDV group කියලා වැටලා. ඉතින් අපි බලමු අපි එඩිට් කරපු අනිත් ඒවාත් ඒ විදිහටම වැටලාද කියලා. අපි මෙතන එඩිට් කරා. GB setting කියන එක. ඔයාලට පේනවා ඇති මෙන්න මේ GB setting කියන එක SLDV settings කියලා සේව් වෙලා තියෙනවා. අපි තව දෙයක් එඩිට් කරා. මෙතන message කරන තැන box එකේ තියෙන එක. අපි එතන දැන් මේ SLDV mod කියලා එකේ විදිහටම වැටලා තියෙනවා එතන. ඉතින් ඔය විදිහට ඔයාලට ඕනම විදිහකට මේ setting වලට කියලා මෙන්න මේවා අපේ contact එකක් ඇතුළට ගියාට පස්සේ පෙන්නන විදිහ මේවා no code මේ වගේ හැම එකක්ම ඔයාලට edit කරගන්න හැකියි. ඕවා මේ සේරම ඔයාලට ඕන විදිහට edit කරගන්න හැකියි. ඕව ඉතින් edit කරලා වැඩක් නැහැ. ඒවේ එහෙම තියෙද්දිම තියෙන එක lazy. status bar අපිට මේවත් වෙනස් කරගන්න හැකියි. මෙන්න මෙතන තියෙන එක නම මෙතන my status කියන එක ඒකත් වෙනස් කරගන්න හැකියි. මෙන්න මේවත් වෙනස් කරගන්න හැකියි. මේවා අපි වෙනස් කරේ නෑ. ආයෙ තව මෙන්න මේ නම වෙනස් කරගන්න හැකියි. ඔය වගේ ඔයාලට කැමති දේවල් ගිහිල්ලා ඒ විදිහට edit කරගන්න. ඉතින් යාළුවනේ මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් subscribe කරන්න නම් අමතක කරන්න එපා. මේ mod එකේ WhatsApp එක මෙන්න මේ වගේ WhatsApp එකක් හදාගන්න විදිහ ඔයාලට සේරම කියලා දෙනවා ඊළඟ වීඩියෝ එකෙන්. full antivirus කරපු WhatsApp හදන විදිහ, WhatsApp එකට add කරගන්න විදිහ full antivirus ඒ සේරම ඔයාලට කියලා දෙනවා. මාව subscribe කරලා තියාගන්න. අනිවාර්යයෙන්ම වීඩියෝ එක share කරන්න යාළුවන්ටත් දැනගන්න. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එකේ link එකත් පල්ලෙහා description එකේ දාලා තියෙනවා ඔයාලට. මේ වීඩියෝ එක හොඳයි නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මොකක් හරි තේරුම් තැනක් තියෙනවා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම ඒක reply message එකක් දාන්නම්. නැත්නම් ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්නම් මොකක්ද එතන වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔයාලට සුබ දවසක් වේවා.